channel අපි අද බලන්න යන්නේ වැල්ලවයි තියෙන ලස්සන ප්ලේස් එක. ඒ තමයි හැල්ලේවල දියැල්ල. මේක දියැල්ලක් වුණාට මේක ඇති වෙලා තියෙන ස්වභාවික නෙමෙයි. මේක ඇති වෙලා තියෙන්නේ උමාවේ ප්‍රොජෙක්ට් එකේ අතුරු ප්‍රතිඵලයක් විදියට. මේක ස්වභාවිකයක් නොවුනට මේකේ ලස්සනේ නම් අඩුවක් වෙලා නැහැ. මේක එතෙන්ට ගියාම දැනෙන්නේ පුංචි බීචයක් වගේ. හරි මේක තියෙන්නේ වැල්ලවයි කුමාරදාස ඉස්කෝලේ පහු කරලා යද්දි වම් පැත්තට හැරෙන්න ඕනි පාරක. එතන තමයි අලිකොටආර ඩෑම් එක පාරත්. ඒ ඩෑම් එක පහු කරගෙන අපි යන්න ඕනි. ඩෑම් එක පහු කරගෙන කිලෝමීටර 4ක් වගේ යන්න ඕනි මගේ මතකයේ හැටියට. ඊට පස්සේ අපිට පයින්ුත් යන්න තියෙනවා කිලෝමීටරයක් විතර. ඉස්සෙල්ලම අපි ආවේ අලිකොටආර ඩෑම් එකට. මේකත් උමාවේ ප්‍රොජෙක්ට් එකේ ගන්නවා තමයි. ඊට පස්සේ ඩෑම් එකේ අපි හවස් වෙලාවේ අපි ගොඩක් වෙලා හිටියේ නෑ. වැස්සත් ළඟ හින්දා අපි අලිකොටආර ඩෑම් එකේ ගොඩක් වෙලා හිටියේ නෑ. අපේ කෙලින්ම ફોකස් එක තිබ්බේ ඇල්ලවල දියැල්ලේ නාන එක. එතන ඇත්තටම නාන එක අනුතුරුදායක අවුරුද්දකට එක්කෙනෙක් වගේ අනිවාර්යෙන් බිලි ගන්නවා එතන. ඊට පස්සේ සිනිත්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩුයි අපි ගියා ඇල්ලවල දියැල්ල හොයාගෙන. අපි ගියා 3 wheel දෙකක් සහ බයික් එකක්. වලවල් දාලා ලස්සන කැලයක් මැදින් අපි යන්නේ මේ ඇල්ලවල දියැල්ල සොයා. අපි කලින් දවසේ සිනිත්ලා ගෙදර ආවේ. සිනිත්ලා ගෙදර තමයි මේ යන්නේ. ඊට පස්සේ අපි ෆීල් ටික නවත්තලා අපි අඩිපාර දිගේ ඇතුළට යන්න ඕනේ. කිලෝමීටරයක් විතර මගේ මතකයේ හැටියට යන්න ඕනේ. අපිට ඈතින් ඇහෙන වතුර වැටෙන සද්දේ. ඔහොම යද්දි ඈතින් ඇහෙනවා ලං වෙනවා. ඒක මරුව ෆීලින් එකක්. ඒ වෙලාවට එතන අර යද්දි ටික පේනවා ඇල්ලවල දියැල්ල. ඒක ඈතට මාර වීව් එකක් තියෙනවා. පට්ටම සතුටක් ආයේ කට්ටියට මෙතෙන්ට යද්දි. හැබැයි මෙතන පොඩි අවුලක් තියෙනවා. මෙතන ගහලා තියෙනවා කියනෑම අමුතුදායකයි කියලා. ඇත්තම ගොඩ පොඩි ළමයි නම් කය ඔය වතුර වැටෙන තැනට තමයි යන්න හොඳ නැහැ කියලා කියන්නේ. ඔතන අර උමාවේ ප්‍රොජෙක්ට් එකේ අර ගල් කුඩු ඇවිල්ලා රැඳිලා තට්ටුවක් තියෙන එක කඩාගෙන පල්ලෙහාට යනවලු එකපාරට යනවලු. ඊට පස්සේ තමයි නවත්තන්න බැරුව අර බිලි ගන්නවා කියලා කියන්නේ. ඇත්තටම මාර ප්ලේස් එකක්. ටූරිස්ට්ලා ගොඩක් ඇවිල්ලා හිටියා. දැන් ගොඩක් කට්ටිය යනවා මෙතෙන්ට. නිකන් පොඩි බීච් එකක් වගේ තමයි බලන්නකො. රංගයක් ඇවිල්ලා නැහැ නේ. පට්ටම සුද්දක් ආවේ. ඔහොම ඊට ඔතන ඔහොම පේනකොට මීදුම් වගේ පොඩ්ඩක් එනවා එකට. අපිට වස් කරන් ලැහත් වෙන්නේ නානේක. කොහොමද ප්ලේස්? පැයක් විතර නෑ වගේ.